හායි යාළුවනේ. ඉතින් ඔන්න මං පොරොන්දු වුණා වගේම next වීඩියෝ එකක් ගෙනාවා. මේ තමයි අපි කැම්පින් වීඩියෝ එකේ second වීඩියෝ එක. මේ ඇවිල්ලා ඉන්නේ ඒ place එකට. දැන් අපි මේ ලකලා ඇස්ති වෙන්නේ අපේ ටෙන්ට් ටික ලෑස්ති කරගන්න, සෙට් කරගන්න. ඉතින් ඇත්තටම මෙතන හරි නිස්කලංක තැනක්. ඔයාලා try කරන්න යන්න. මේක අපි ගිය අවුරුද්දෙත් ගියා. මං කලිනුත් කිව්වා ඇත්තටම ලස්සනයි. ලස්සන වටපිටාවක් තියෙන්නේ. ඉතින් අක්කර නම් කොච්චරද කියලා මම නම් දන්නේ නැහැ. මේ ඉන්නේ අපේ ෆැමිලි එක මගේ දුවලා දෙන්න. ලොකු දුව තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔයාලට පේනව නේද මේ මම නවන මේ ටෙන්ට් එකද? ඒක ඇවිල්ලා ඔය ටෙන්ට් එක සම්පූර්ණයෙන්ම ඔක්කොම කෑලි ආවා. මේක අපි ගත්තේ තෙමු එකෙන්. තෙමු එකේ ඕඩර් කරා යුරෝ 58ක් හෝ 60 ගාණක් ඔහොම උනේ. ඉතින් ඇත්තටම ලාභයි. ගොඩක් වටිනවා ඒක. ඒකේ ගොඩක් දේවල් ඇවිල්ලා තිබ්බා. හැබැයි අපි ඔක්කොම හයි කරේ නැහැ ටෙන්ට් එකේ. මම ඔයාලට පෙන්නන්නම් පස්සේ ටෙන්ට් එක හයි කරාට පස්සේ මේ ඉන්නේ අපේ යාළුවා මතුශංක. එයත් එයාලගේ ටෙන්ට් එක හයි කරනවා. සෙට් කරගන්න තමයි මේව කරන්නේ එයාගේ වයිෆ්. ඉතින් ඇත්තටම ඔයාලට පේන ඇති ලස්සනට ගස් කොළන් තියෙන හරි නිස්කලංක පරිසරයක් කියලා. මේ ඉන්නේ අපේ ෂෙහාන්, මගේ ලොකු දුවගේ ලව, එයාගේ මල්ලි. ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ තැනකට ආවම සහයෝගිතාවය ෆැමිලි එකක් වුණා, තව යාළුවොත් එක්ක වුණත් සහයෝගයෙන් ඉතින් බෙදා හදාගෙන තම තමන්ගේ වැඩ උදව් කරගෙන විනෝදෙන් ඉතින් මේ දේවල් වෙන්න ඕනේ. එතකොට තමයි ලස්සන. ඉතින් බලමු අපි ඉස්සරහට මේ ඔක්කොම සෙට් කරාට පස්සේ ඉස්සරහට කොහොමද කියලා. ඉතින් දැන් මේක තමයි අපි ඔය සෙට් කරන ගමන් ඉන්නේ. බලන්න ලස්සන එකේ. ඔයාලට පේනවනේ ලොකු. හරි. ඉතින් දැන් ඉතින් අපි ටික විනෝදෙන් තමයි විහිළු කර මේ තමයි ඉන්නේ. ඇත්තට නැත්නම් ඉතින් වැඩකුත් නැහනේ. ජොලිය තියෙන්න එපැයි නේද? මේ අපි ඉතින් ෆන් එකේ කොමින් හරි මේ වැඩ ටික ඉවර කරගත්ත. මොකද රස්නේ ගොඩාක් රස්නේ. ඇත්තටම ඒ රස්නෙත් එක්ක මේ වගේ ප්ලේස් එකක් නම් මාරයි. ඇත්තටම හිතා ගන්න බෑ. මට නම් ආයෙ යන්න ආසයි. ඉතින් යනවා අනිවාර්යෙන්ම. අපි බලමු next video වලින් කොහොමද ලස්සන කියලා.